ආයිබෝවන් බයිනරි කැම්පස් එකේ ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආවිල්ලා තියෙනවා ඩෙරිව් එකේ 1 minute කරන්න පුළුවන් තවත් අලුත් ට්‍රේඩින් ස්ට්‍රැටජි වීඩියෝ එකක්. වීඩියෝ එක යන්න කලින් මතක් කරනවා තාම ඔයා බයිනරි කැම්පස් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම subscribe කරලා එහා පැත්තේ bell icon එකත් click කරන්න. මොකද ට්‍රේඩින් ඉගෙන ගන්නවට හම්බෙන එකම කැම්පස් එක තමයි බයිනරි කැම්පස් කියලා කියන්නේ. බයිනරි කැම්පස් කියලා කියන්නේ YouTube එකේ තියෙන තවත් එක ඇකඩමි එකක් නෙවෙයි. බයිනරි කැම්පස් කියලා කියන්නේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම කැම්පස් එකක්. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕන MT5 ට්‍රේඩ් කරන්න කැමති අය forex trading කරන අයට පුළුවන්. මම කලින් දැම්ම වීඩියෝ එකක්. ඒ වීඩියෝ එක බලන්න. ඒකේ අලුත් ඔයාලට forex trading strategy එකක් අරගෙන අවිලා තියෙනවා. ඉතින් අද option trading කරන අයට 1 minute trading strategy එකක් තමයි අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද මේ trading strategy එක කොහොමද කරන්න කියලා බලන්න. වීඩියෝ එකේ මුලදී කිව්වා වගේ අද අපි කරන්නේ 1 minute trading strategy එකක්. ඉතින් මේකෙදි මාකට් එක බලන්න සහ ට්‍රේඩ් එක දාන්න අපි වෙනම platform එකක් පාවිච්චි කරනවා. ඒ platform එක හරහා තමයි ට්‍රේඩ් එක වැටෙන්නේ සහ මාකට් එක අපි බලන්නේ. ඉතින් මේකට අපි වෙනම platform එකට යන්න ඕනේ. මේ platform එකේ link එක මම පළවෙනි comment එකේ සහ description එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ platform එක ඕපන් කරගන්න. ඉතින් ඔන්න මේ platform එක මම ඕපන් කරගෙන තියෙන්නේ. මේ platform එකට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඔයාලට තියෙන්නේ මෙන්න මෙතනින් login button එක click කරන්න. click කරලා මෙතනින් login with Deriv කියන එක දෙන්න. ඔයාලට මතක ඇති pivot co එකේ ඔයාලා log වුණා. අන්න ඒ විදිහටම තමයි මෙතනින් login with Deriv දෙන්න. දුන්නට පස්සේ ඔයාගේ Deriv account එකත් එක්ක මේක link කරන්න permission වාගෙන් ඉල්ලනවා. ඒතකොට ඔයාලට තියෙන්නේ මෙතනින් continue කියන එක දෙන්න. එතකොට ඔයාලට මෙන්න මේ වගේ interface එකක් එයි. මෙතනින් ඔයාලට minute trading කරන අයට minute trading කරන්න signal බලා ගන්න පුළුවන්. මේක හැම විනාඩි 5කට සැරයක්ම අලුත් signal එකක් generate කරනවා. අපි අද කරන්නේ 1 minute trading strategy එකක්. අනේ නිසා අපිට සිද්ධ වෙනවා මෙතනින් මෙන්න මේ තියෙන auto trader කියන option එකට යන්න. මෙතනින් තමයි අපිට 1 minute trade කරන්න පුළුවන්. මම මෙතනින් auto trader කියන එකට යනවා. මතක තියාගන්න ඕනේ මේකේ තියෙන හැම feature එකක්ම ඔයාලට free use කරන්න පුළුවන්. සතයක්වත් වියදම් වෙන්නේ නැහැ. මේක free access කරන්න පුළුවන් tool එකක්. මම මෙතනින් auto trader කියන option එකට මාරු වෙනවා. ඔන්න අපි දැන් ඉන්නේ auto trader කියන option එකේ. එතකොට auto trader එකේ duration එක ඔයාලට හදාගන්න පුළුවන්. ඔයා විනාඩි කීයකද trade එකක් දාන්න කියන එක මෙන්න මෙතන 5 tick කියන එක උඩ click කරලා මෙතනින් ඔයාලට trade එකට අදාළ duration එක select කරගන්න පුළුවන්. මම මෙතනදී 1 minute trading තමයි කරන්න යන්නේ auto trade විදිහට. අන්න ඒ නිසා මෙතනින් මම 1 minute කියන එක select කර ගන්නවා. ඊළඟට මෙතනින් ඔයාගේ stake එක දාන්න පුළුවන්. trade එක දාන්න කීයෙන්ද, ඔයාගේ target profit එක කීයද, loss limit එක කීයද, ඒ වගේමයි මෙතනින් ඔයාගේ management system එක select කරගන්න පුළුවන්. මෙතන fix දානවද, martingale දානවද, එහෙම නැත්නම් Mesa Milano කියන system එක දානවද කියන එක. මෙතන මේ Mesa Milano කියන එක නම් මට හරියට සෙට් වුන්නේ නැහැ. අන්න ඒ නිසා මම මෙතනදී martingale කියන එක තමයි select කරගන්නේ. හරි. දැන් stake amount එක මෙතනින් දාන්න ඕනේ. martingale කියන එක ඔයාලා දන්නවා හැමෝම. ඉතින් මේ martingale දානවා නම් ඒ විදිහට දාන්න පුළුවන්. මම මෙතනදී stake amount එක දා ගන්නවා ඩොලර් 1කින්. මොකද අපිට පොඩි balance එකක් තියෙන්නේ. මගේ win target එක මම දා ගන්නවා ඩොලර් 5ක් විදිහට. loss limit එක මම දා ගන්නවා ඩොලර් 10ක් විදිහට. හැබැයි martingale යද්දි loss limit එක අපි හරියට calculate කරගන්න ඕන. අපි 1කින් දානවා, 2කින් දානවා, 4ෙන් දානවා, 8ෙන් දානවා. ඒතර trade 4ක් එකතුව loss වුණොත් මට ඩොලර් 15ක් නැති වෙනවා. ඒ නිසා මම මෙතනින් මගේ stop loss එක දා ගන්නවා ඩොලර් 14ක් විදිහට 10ක් මදි. හරි. ඊළඟට අපිට තියෙන්නේ මේ auto mode එක enable කරන්න විතරයි. එතකොට මෙයා market එක බලලා 1 minute වලට trade දාන්න පටන් ගන්නවා. හරි. අපි auto trade enable කරමු. අපි බලමු මේකෙන් අපිට කොච්චර profit එකක් ගන්න පුළුවන් වේද කියලා. trade එක loss වෙනවා වගේ තේරෙනවා නම් ඔයාලට මේකේ trade එකක් sell කරන්නත් අවස්ථාව තියෙනවා. හරි. අපි එහෙනම් run කරලා බලමු auto mode එක. ඔයාලට පේන්නේ නැති දැන් මේ වෙලෙදි ට්‍රේඩ් එකක් ඕපන් වෙලා තියෙන්නේ. අපි අරගෙන තියෙන ඩවුන් ට්‍රේඩ් එකක් මාකට් එක ඔන්න දැන් පහළට ඇවිල්ලා තියෙනවා. අපිට මෙතනදී ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ටයිම් එක ඉවර වෙනකන් අපිට කියන්න අමාරුයි ට්‍රේඩ් එක වින් කරයිද ලොස් වෙයිද කියලා. අනිත් දේ තමයි මොකක් හරි ටූල් එකක් ඔටෝ මොඩ් එකක් කිව්වහම සමහර අය හිතාගෙන ඉන්නවා හතර මහා නිදානේ පහළ වෙනවා කියලා. මේ ටූල් එකක් එක්ක ට්‍රේඩ් කරද්දි නෑ. ට්‍රේඩින් කියන දෙදී අනිවාර්යෙන් ඔයාගේ ස්කිල් එක, නොලෙජ් එක මේ දේවල් තියෙන්න ඕන. සාර්ථක වෙන්න නම් ටූල් එකක් මොකක් හරි තිබ්බා කියලා ඔයාට 아무තු දෙයක් මාර දෙයක් මැජික් එකක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ ඕනෙම ටූල් එකක් පාවිච්චි කරලා වුණත් ඔයා ට්‍රේඩ් කරද්දී ලොස් වෙන්න පුළුවන්. ලොස් වුණාට පස්සේ ටූල් එකට බයින එක නෙවෙයි අපි කරන්න ඕනේ. හරියට රිස්ක් මැනේජ්මන්ට් එකක් අපි ෆලෝ කරන්න ඕන. දැන් මේ වගේ වුණත් මේ ලොස් ලිමිට් එකක් එහෙම දීලා තියෙන්නේ ලොස් වෙන්න නැති හින්දා නෙවෙයිනේ. ඒ කියන්නේ ලොස් වෙන්නේ නැත්තේ නෑනේ.
ලොස් වෙනවා. හරිද? එතකොට ඒවත් එක්ක හරියට වැඩේ කරන්න තමයි මේ ටූල්ස් දීලා තියෙන රිස්ක් එක හරියට මැනේජ් කරගන්න. ඒතකොට ඒව හරියට මැනේජ් කරගන්න බැරුව ලොස් කරගන්න යන්න එපා. ඒව හරියට බලලා දාගන්න ඕන. හරි. අපි දැන් බලමු. ඔන්න පළවෙනි ට්‍රේඩ් එක අපි දැම්මා. අපිට 788ක ප්‍රොෆිට් එකක් ඇවිල්ලා තියෙනවා. ට්‍රේඩ් ලොස් වෙන්න පුළුවන්. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපි බලාගෙන ඉමු ඊළඟ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා. මේවා ඩිමෝ එකේ තියෙන ඩිමෝ එක ප්‍රැක්ටිස් කරලා ඊළඟට වාට පුළුවන් හරියට බලලා රියල් account එකේ මේවා ඇප්ලයි කරන්න. ඔන්න දෙවෙනි ට්‍රේඩ් එක මෙයා ඕපන් කරා. අපි බලමු මේකේ මොකද වෙන්නේ කියලා. මේ වෙලාවේදී මෙයා අපහු ඩවුන් එකට තමයි ට්‍රේඩ් එක අරගෙන දීලා තියෙන්නේ. අපි බලමු. මට පේනවා ඇති ඒ දාපු ට්‍රේඩ් එක මේ වෙද්දි ප්‍රොෆිට් පැත්තේ තමයි තියෙන්නේ. හැබැයි ටයිම් එක ඉවර වෙනකන් අපිට කියන්න අමාරුයි. ඩවුන් එකට තමයි දාලා තියෙන්නේ. මට පේනවා ඇති අන්තිම කැන්ඩල් එක රතු පාටින් තමයි තියෙන්නේ. මෙතන මේ මෙන්න මේකින්ද අපිට එන්ට්‍රි ස්පොට් එක හරියටම පේන්නේ නැහැ කැන්ඩල් එක. හරි කැන්ඩල් එක පොඩ්ඩක් උඩට ඇවිල්ලා තියෙනවා. හරි. ඔන්න ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරලා තියෙනවා. හරි. දැන් මේ විදිහ අපි ඩොලර් 1.76ක ප්‍රොෆිට් එකක් අරගෙන තියෙනවා. අපේ ටාගට් එක උනේ ඩොලර් 5ක ප්‍රොෆිට් එකක් ගන්න. ඉතින් ඩොලර් 5ක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ට්‍රේඩ් කීයක් වින් කරන්න ඕනද? ඩොලර් 1ෙන් දාන ට්‍රේඩ් ඩොලර් 5ක් හොයන්න. ට්‍රේඩ් 6ක් වින් කරන්න ඕන. ඒතර ට්‍රේඩ් 6ක් වින් කරගත්තොත් වැඩේ ගොඩ. අපේ ටාගට් එක අපිට අචීව් කරගන්න පුළුවන් වෙයි. අපි බලාගෙන ඉමු අපිට පුළුවන් වේද කියලා. ඇත්තටම අපේ ට්‍රේඩ් 6 වින් කරන්න දැන් මේ විදිහ අපි ට්‍රේඩ් දෙකක් දාලා තියෙනවා. දැන් අපහු බලාගෙන ඉමු මේ අපිට ඊළඟ ට්‍රේඩ් එක අරගෙන දෙනකම්. හරි. ඔන්න ඊළඟ ට්‍රේඩ් එක මෙයා අපහු අරගෙන දුන්නා. ඩවුන් ට්‍රේඩ් එකක් තමයි මෙයා අරගෙන දුන්නේ. මේක නම් අපිට ෂුවර් කරන්න අමාරුයි. හරිද? බලමු. මේ ට්‍රේඩ් එක නම් මට ෂුවර් කරන්න අමාරුයි ට්‍රේඩ් එක වින් කරයි කියලා. ඔන්න ප්‍රොෆිට් පැත්තට ආවා. මට ෂුවර් නැති වුණාට ආපහු ලොස් පැත්තට ගියා. ආපහු ප්‍රොෆිට් පැත්තට ආවා. දැනට ට්‍රේඩ් එක ප්‍රොෆිට් පැත්තේ තමයි තියෙන්නේ. හරි. ඔන්න ට්‍රේඩ් එක ලොස්. දැන් ඔයාලට තේරෙන්නේ නැති අර AI විතරක් පාවිච්චි කරාට මදි. තමන්ට නොලෙජ් එකක් තියෙන්න ඕනේ මාකට් එක පොඩ්ඩක් තේරුම් ගන්න. හරිද? සිස්ටම් එකක් විතරක් මේවා කරාට මදි. දැන් උදාහරණයක් විදිහට මම මේක මැනුවල් මොඩ් එකේ කරා නම් මේ වෙලාවේදී මම මේ ට්‍රේඩ් එක දාන්නේ නැහැ. තේරුණාද? දැන් ඔටෝ මොඩ් එකනේ. එතකොට අපිට මැනුවල් කරනවට වඩා ලේසි. එතකොට අපිට ලේසි නිසාම අපිට පොඩි අවාසියක් තියෙනවා. හැබැයි ඒවා මැනුවල් මොඩ් එකේ කරොත් මේ ට්‍රේඩ් එක දාන්නේ නැහැ. මේ ට්‍රේඩ් එක දාන්නේ නැහැ කියලා කියන්නේ මේ ට්‍රේඩ් එක ලොස් වෙන්නේ නැහැ. අනිත් එක තමයි හැම එකම එහෙම කියන්න බෑ. හරිද? ඒ කියන්නේ කාටවත් දාන හැම ට්‍රේඩ් එකක්ම වින් කරයිද ලොස් වෙයිද එහෙම කියන්න හැකියාවකුත් නැහැ. අනේ ඒ නිසා ඒක හැමෝටම කියන්න බෑනේ. එතකොට හැම වෙලේම කියන්නත් බෑ. මොන ආපහු ට්‍රේඩ් එකක් ප්ලේස් කරා. ඊළඟ ට්‍රේඩ් එක මේ අරගෙන තියෙන්නේ ඩොලර් 2.710යි. මොකද අපි මෙතනින් මාටින් ගේල් තමයි දාලා තියෙන්නේ. ඒ නිසා. හරි. දැන් මෙතනත් මාකට් එක උඩට යන්න පොසිබිලිටි එකක් තියෙනවා. සමහරට මේකට පස්සේ එන ට්‍රේඩ් එක ගොඩක් වෙලාවට දැන් මේ ට්‍රේඩ් එකත් ලොස් වුණොත් මේකට පස්සේ එන ට්‍රේඩ් එක ගොඩක් වෙලාවට අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි. මේ ට්‍රේඩ් එකත් මම අදහස අත්හැරලා තමයි තියෙන්නේ. ඔයාලට පේනද ඩවුන් ට්‍රේඩ් එකක් තමයි දීලා තියෙන්නේ. හැබැයි උඩට තමයි මාකට් එක ගිහලා දැන් ආයෙ පොඩ්ඩක් පල්ලෙහාට එනවා. හැබැයි මං හිතන්නේ ප්‍රොෆිට් පැත්තට එයි කියලා. හරි. ඔන්න මේ ට්‍රේඩ් එකත් ලොස් වුණා. දැන් අර දෙකක් එක දිගට වින් කරානේ. එතකොට ඔයා මාර සතුටු වෙන්න ඇති නේද? දැන් දෙකක් එක දිගට ලොස් වුණා. දැන් ඒතර මාර දුක් වෙන්න එපා. එහෙම තමයි ට්‍රේඩින් කියන්නේ. හරිද? කිසිම වෙලාවක කිසිම කෙනෙකුට අර මං කිව්වා වගේ 100% මේව කරන්න බෑ. තේරුණාද? ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. අපි දැන් බලමු. හරි. ඔන්න ආපහු සැරයක් අපිට ෆෝල් ට්‍රේඩ් එකකට මෙයා සිග්නල් එක දුන්නා. අපි බලමු මේ ට්‍රේඩ් එකේ සිග්නල් එකෙන් අපිට හම්බ වෙන රිසල්ට් එක මොකක්ද කියලා. දැන් මේ ට්‍රේඩ් එක අපිට දීලා තියෙන්නේ ඩොලර් 4.741. අපි බලමු ආපහු සැරයක් අපිට මාකට් එක ඩවුන් වෙනවා කියලා තමයි සිග්නල් එක දීලා තියෙන්නේ. මොකද මාකට් එකේ මොමන්ටම් එක මේ වෙලාවේදී තියෙන්නේ පහළට. ඒ නිසා තමයි අපිට මේ ෆෝල් ට්‍රේඩ් වල සිග්නල් එන්නේ. හරිද? ඒ කියන්නේ මාකට් එකේ මොමන්ටම් එක පහළට තිබ්බහම කොළ පාට කැන්ඩල්ස් හැදෙන්නේ නැත්තේ නෑ. හැදෙන අපි මෙතන 1 මිනිට් නේ දාලා තියෙන්නේ.
හරි අපි බලමු මේ වෙද්දි ඔන්න ආපහු ලොස් පැත්තට ගියා ආපහු ප්‍රොෆිට් පැත්තට ආවා බලාගෙන ඉමු ආපහු ප්‍රොෆිට් සෝරි ලොස් පැත්තේ තියෙන්නේ ඔන්න ආපහු මේ ඇවිල්ලා අන්තිම ටයිම් එක තමයි තියෙන්නේ ඒකයි මෙතන අර සෙල් කරන්න බටන් එක දෙන්නේ නැත්තේ හරි ඒ ට්‍රේඩ් එක අපි ප්‍රොෆිට් මම ඔයාලට කිව්වා නේද ඊළඟ එකෙන් අපිට හොඳ රිසල්ට් එකක් හම්බ වෙයි කියලා ඔන්න දැන් අපි ආපහු ප්‍රොෆිට් පැත්තට ඇවිල්ලා තියෙනවා දැන් අපේ ප්‍රොෆිට් එක තියෙනවා ඩොලර් 2.754ක් දැන් අපි ට්‍රේඩ් දෙකක් ලොස් වුණා ට්‍රේඩ් දෙකක් විදිහට ලොස් වෙලා ඊළඟ ට්‍රේඩ් එක අපි ආපහු අපේ සුපුරුදු රිසල්ට් එක ගත්තා අපි දැන් බලමු ඊළඟ ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා තව අපිට ට්‍රේඩ් 3ක් වින් කරගත්තොත් අපේ ටාගට් එක අපිට අචීව් කරගන්න පුළුවන් ඔන්න ආපහු සැරයක් ඩවුන් එකට තමයි සිග්නල් එකක් දුන්නේ අපි දැන් බලමු මේ සිග්නල් එක මොකද වෙන්නේ කියලා මෙතනදී ඩවුන් වෙන්න පොසිබිලිටි එකක් තියෙනවා නැත්te නෑ හේතුව මෙතන පොඩි වාට පේනවා ඇති පොඩි රෙසිස්ටන්ට් ලෙවල් එකක් තියෙනවා රෙසිස්ටන්ට් ලෙවල් එකකින් මාකට් එක ඩවුන් වෙන්න පුළුවන් මෙන්න මේ පින් එක පහු කරගෙන ගියොත් ගොඩක් වෙලාවට මාකට් එක ඉහළට යන්න පොසිබිලිටි එක තියෙනවා එහෙම නැත්නම් මෙතනින් මාකට් එක රිජෙක්ට් වුණොත් ආපහු ඩවුන් වෙන්න පුළුවන් හැබැයි ඔයාලට පේනවා ඇති මෙතන රිජෙක්ෂන් එකක් නම් මාකට් එකේ පේනවා නොපේනවා වගේ කේස් එකක් තමයි තියෙන්නේ මෙතන හරි ඔයාලට පේනවා ඇති මෙතෙන් යනවා ආපහු වෙනවා පහළට හරි ඔන්න මාකට් එක රිජෙක්ට් වුණා හැබැයි ආපහු මාකට් එක try කරන්න ඒ ලෙවල් එකට යන්න අපි බලමු අන්තිම තප්පර 15 තමයි තියෙන්නේ ඔන්න ප්‍රොෆිට් පැත්තට ඇවිල්ලා තියෙනවා හරි වැඩේ කොට මාකට් එක අතරින් රිජෙක්ට් වුණා දැක්කද හරි ඔන්න ඒකෙත් වැඩේ හරි අපි බලමු ඊළඟ ට්‍රේඩ් එක මෙයා මොකක්ද ගන්න කියලා අපිට තව ට්‍රේඩ් දෙකයි වින් කරන්න තියෙනවා 3.42යි 4.20යි තොර ගාන්ඩ අපේ ඩොලර් 5 එයි අපි බලමු අපි ඊළඟ ට්‍රේඩ් එක අපිට වින් කරගන්න පුළුවන් වේද කියලා මම අප මතක් කරනවා කිසිම ටූල් එකක් නැහැ හැම එකම ප්‍රොෆිට් කරන්න හැම එකම වින් කරන්න හරි හරියට රිස්ක් මැනේජ්මන්ට් එක ෆලෝ කරොත් තමයි ඔයාලට මේ වැඩේ හරියට කරන්න පුළුවන් වෙන්නේ හරියට ටාගට් ප්‍රොෆිට් එක දාගන්න ඕන හරියට ලොස් ලිමිට් එක දාගන්න මේ හැම දෙයක්ම හරියට තියෙන්න ඕන මම මෙතනත් ලොස් ලිමිට් එක ඩොලර් 10 කියන එක මට දාන්න තිබ්බා මම 10 කියන එක නැතුව ඔයාලට ගාන හදලා ඩොලර් 15ක් ලොස් වෙනවා කියන එක දැම්මෙත් අන්න ඒ නිසා හේතුව තමයි මොකද ඔයා නැත්තම් ඩොලර් 10 දාලා ඩොලර් 15ක් 16ක් ගියොත් එහෙම මොකද වෙන්නේ ඔයා බය වෙනවා මේක මේ තිබ්බට වඩා වැඩිපුර එනවනේ කියලා එහෙම නෑ මාටින් ගෙල් දානවා අනිවාර්යෙන් කීයක් ලොස් ස්ටෙප් කීයක් ගියාට පස්සේද නවත්තන්නේ කියන එක ඔයා කැල්කියුලේට් කරන්න ඕන කැල්කියුලේට් කරලා ඒ ගාන හදාගන්න ඕනේ ගානට හදාගෙන ඊට වඩා ඩොලර් එකක් විතර අඩුවෙන් ස්ටොප් ලොස් ලිමිට් එක දැම්ම නම් හරියට උඩ හරි තැනේ ස්ටොප් ලොස් එක නවතිනවා වැඩියෙන් දාන්නත් එපා හරියට මේ ගාන දාන්න එපා හරි අපි බලමු ඊළඟ ට්‍රේඩ් එක දැන් මේ වෙද්දි ප්‍රොෆිට් පැත්තේ තමයි තියෙන්නේ අන්තිම තප්පර 15 තියෙන්නේ ඔන්න දැන් නරක පැත්තට ගියා හරි ඔන්න ඒක ෂුවර් කරන්න බෑ දැන් අන්තිම තප්පර 15 වෙදී ට්‍රේඩ් එක ලොස් පැත්තට ගියා ප්‍රශ්නයක් නැහැ ලොස් වෙනවා ට්‍රේඩ් කරද්දී අමාර කලින් කිව්වා වගේ ඒ ට්‍රේඩ් එක අපි ලොස්ට් ඊළඟ එක බලමු අපි උනා ආපහු මාකට් එක ඩවුන් වෙනවා කියලා තමයි අපිට සිග්නල් එකක් දීලා තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා අලුත් රෙසිස්ටන්ට් ලෙවල් එකක් මෙතනින් මාකට් එක ඩවුන් වෙයි කියලා තමයි ගොඩක් වෙලාවට සිස්ටම් එක මාකට් එක ඇනලයිස් කරන්න ඇත්තේ මාකට් එකේ මොමන්ටම් එකක් තාම තියෙන්නේ ඩවුන්වර්ඩ් එකක බලමු මාකට් එක මෙන්න මෙතෙන්ද යන්න try කරන කේස් එකක් තියෙන්නේ මෙතනින් රිජෙක්ට් වෙන්නේ නැතුව මෙතෙන්ද මාකට් එක ගිහිල්ලා තියෙන්නේ අපි බලමු මේ විනාඩි ඉවර වෙද්දි මොකද වෙන්නේ කියලා ඔනේ ට්‍රේඩ් එකත් අපි ලොස්ට් වුණා අපි බලමු ඊළඟ ට්‍රේඩ් එකෙන් මොකද වෙන්නේ කියලා හරි මෙන්න මෙතෙන්ද මාකට් එක ඇවිල්ලා තියෙන ට්‍රේඩ් එක අපි ලොස්ට් දැන් ආපහු සැරයක් අපි ට්‍රේඩ් එකක් එක දිගට ලොස් වෙලා තියෙනවා ඔයාලට පේනවා ඇති මේ මෙන්න මෙතන තියෙනවා එක දිගට ලොස් වෙච්ච නිසා මෙයා ආපහු මාකට් එක ඩීප්ලි ඇනලයිස් කරනවා කියලා බලමු ඔන්න ආපහු මාකට් එක
ඩවුන් වෙන්න රතු පාට කැන්ඩල් එකක් තමයි හැදලා තියෙන්නේ. අපි බලමු මෙතනින් මාකට් එක ආපහු පහළට එන්න වගේ try කරන්න. ඔන්න ආපහු සැරයක් put trade එකක් දැම්මා. මේක නම් මම හිතනවා අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඔන්න දැන් මේ විදිහ ලොස් පැත්තේ තියෙන්නේ. බලමු විනාඩිය ඉවර වෙද්දි රිසල්ට් එක මොකද වෙන්නේ කියලා. මේක නම් අපිට හොඳ රිසල්ට් එකක් ගන්න පුළුවන් වෙන ට්‍රේඩ් එකක්. ඔන්න උඩට යනවා. හරි නෑ පහළට ආවා. හරි. එකත් ගොඩ. ඔන්න දැන් 4:20යි. තව එක ට්‍රේඩ් එකක් විතරයි අපිට වින් කරගන්න තියෙන්නේ. එහෙම වුණොත් අපේ සෙෂන් ටාගට් එක ඇචිව් වෙනවා. මම හිතන්නේ අපි ට්‍රේඩ් 4ක් ලොස් වෙලා තියෙනවා. ට්‍රේඩ් 4ක් වින් කරලා තියෙනවා. 57යි තිබ්බේ. දැන් තියෙන අපිට 61ක්. අපි බලමු මේකේ රිසල්ට් එක මොකද වෙන්නේ කියලා ඊළඟ ට්‍රේඩ් එක දැම්මට පස්සේ. හරි. ඔන්න ආපහු සැරයක් ඩවුන් ට්‍රේඩ් එකක්ම තමයි දැම්මේ. අපි බලමු මෙතන මොකද වෙන්නේ කියලා. මෙතන මට ටිකක් හිතා ගන්න අමාරුයි ඇත්තටම. මොකද මාකට් එක ඩවුන් වෙයි කියලා හිතනවා. හැබැයි මේ වෙද්දි කැන්ඩල්ස් 4ක් එක දිගට 3ක් එක දිගට පහළට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මට නම් මේකේ හරියට තීරණයක් ගන්න අමාරුයි මේ වෙලාවේ. හැබැයි ඔන්න සිස්ටම් එක ට්‍රේඩ් එකක් දාලා තිනවා. ආපහු සැරයක් ඩවුන් ට්‍රේඩ් එකක්. අපිට මේකත් එක්ක සෙෂන් එක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා හිතන බලමු අපි. අන්තිම තප්පර කීපය ඔන්න ලොස් පැත්තට යන්නද යන්නේ? නෑ. හරි. මම හිතන්නේ වැඩේ ගොඩ. හරි වැඩේ ගොඩ. ඔන්න ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරා. අපේ ටාගට් එක අපි අචීව් කරා. $5ක් තමයි හෙවි. ඔන්න ඔටෝ ට්‍රේඩ් එක ඩිසේබල් වෙලා තියෙනවා. දැන් එනවා ඔටෝ ට්‍රේඩ් වැටෙන්නේ නැහැ. ඔන්න ට්‍රේඩ් අපි දැම්මා 6ක් නෙවින් කරේ. එතකොට 4ක් ලොස් වෙලා තියෙනවා. අපි බලමු 1 2 3 4 5 6යි 7යි 8යි 9යි 10යි. ට්‍රේඩ් 10ක් දාලා තියෙනවා. ඒ ට්‍රේඩ් 10 ඇතුළත අපි ට්‍රේඩ් 6ක් වින් කරලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 60ක විතර ඇකියුරසි එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් සමහර ට්‍රේඩ් අපි දැක්කා මේ ට්‍රේඩ් එක දාද්දිම අපිට හිතුණා මේ ට්‍රේඩ් එක ලොස් වෙයි කියලා. ඒතර ඒ වගේ ට්‍රේඩ් එකම සම්පූර්ණයෙන් ලොස් වෙනකන් ඉන්නේ නැතුව ඔයාට පුළුවන් ට්‍රේඩ් එක සෙල් කරලා දාන්න. සෙල් කරලා දැම්මොත් එහෙම මේ ලොස් වෙච්ච ප්‍රමාණයට වඩා ලොස් වෙන ප්‍රමාණය වගේ අඩු කරගන්න පුළුවන්. ඒතර එහෙම වුණාම ඔයාට ලොකු chance එකක් තියෙනවා ට්‍රේඩ් එක සෙල් කරලා ඉවර වෙලා අර ලොස් වෙන ප්‍රමාණය අඩු කරගන්න. ලොස් වෙන ප්‍රමාණය අඩු කරලා වෙනවා කියලා කියන්නේ මෙතන තියෙන amount එක තව පොඩ්ඩක් වැඩි වෙනවා. අනිත් වගේ ටැක්ටික්ස් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ ඔටෝ ට්‍රේඩ් කරද්දි. ඔටෝ ට්‍රේඩ් කියලා 100% ඔටෝ වෙද්දී දැන් මම මේ නිකම්ම බලාගෙන හිටියානේ. ඉතින් ඔයාලා මේක කරද්දි 100% ඔටෝ වෙන්නේ නැතුව ඔයාගේ ඉන්වොල්ව්මන්ට් එකත් එක්ක මේ වැඩේ කරොත් ඔයාට තව හොඳ දෙයක් ඔයාගේ ට්‍රේඩින් account එකට කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේක තමයි අද ඔයාලා වෙනුවෙන් අරගෙන ආපු වීඩියෝ එක. ඉතින් මේක හොඳයි කියලා හිතෙනවා නම් ඉතින් මේ platform එකේ link එක මම දාලා තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් link එක ගිහිල්ලා මේ platform එක open කරගන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් දාලා comment section එකේ comment එකකුත් දාන්න. තාම binary campus YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා bell icon එක click කරලා ඊළඟ වීඩියෝ එකට ready වෙන්න. එහෙනම් අලුත් වීඩියෝකින් අපි ඉක්මනටම ආපහු සැරයක් හම්බ වෙමු. ඔයාගේ ට්‍රේඩින් වැඩ කටයුතු හැම දෙයකටම good luck, all the best.